අයබෝවන් එදා මෙදාතුර හදපු ෆෙරාරි කාර් ගැන වීඩියෝ පෙළක් කරන අතරමැද්දේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන වීඩියෝ එකක් කරන්න හිතුණා. එහෙම කරන්න හිතුනේ මේ කාර් එකක් පරණ වෙනකොට වටිනාකම කොච්චර වැඩි වෙනවද කියලා පොඩි අදහසක් දෙන්න ඕන හින්දා. මේකට යාලා කියන්නේ රෙයාරිටි වැලියු කියලා. හැබැයි පරණ වුණා කියලා හැම වාහනයක්ම මේ විදිහට වටිනාකම වැඩි වෙන්නේ නැහැ. ඇත්තටම මේවා දැනට නිෂ්පාදනය කරන කාර් නෙමෙයි. දැනට නිෂ්පාදනය කරන කාර් වලින් මිල අධිකම කාර් එක බැලුවාම අපි අද කතා කරන කාර් වල මිල හිතා ගන්න බැරි තරම් වැඩි. ඉතින් අද අපේ මාතෘකාව ලෝකයේ වැඩිම ගණන් වලට අලෙවි වුණු ක්ලාසික් කාර් 10 ගැන. ඉතින් තාමත් 1D channel එක subscribe කරන්න බැරි වුණා නම් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පහළ තියෙන බටන් එක ක්ලික් කරලා subscribe කරන්න. යාළුවන්ටත් බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ comment මාව ගොඩක් ශක්තිමත් කරනවා. ඒත් එක්කම like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් බලබලා ඉන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. වෙන්දේසුණු කාර් ගැන කතා කරන්න කලින් දැනට නිෂ්පාදනය කරන කාර් වලින් ගණන්ම කාර් තුන ගැන කියලා ඉන්න හිතුණා. දැනට නිෂ්පාදනය කරන මිල අධිකම කාර් තුන පිළිවෙලින් මෙන්න මේ වගේ වෙනවා. අංක 3 Ferrari Daytona SP3 කාර් එකේ මිල ඇමරිකානු ඩොලර් 22,23,935ක් වෙනවා. මේ වීඩියෝ එක හදනකොට ඇමරිකානු ඩොලර් එක රුපියල් 304.75ක් වුණා. එතකොට මේ කාර් එකේ මිල රුපියල් වලින් නම් 67,77,44,191.25ක් වෙනවා. අංක 2ට එන්නේ Ferrari F80 කාර් එක. ඒකේ මිල ඇමරිකානු ඩොලර් 31ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 94,47,25,000ක් වෙනවා. අංක 1ට එන්නේ Bugatti Tourbillon කාර් එක. 2026 දී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මේකේ මිල ඇමරිකානු ඩොලර් 43,3ක්. සමහර තැන්වල මේකේ 46,6ක් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ රුපියල් 140,18,50,000ක් වෙනවා. ඒත් අද අපේ මාතෘකාව වෙන්නේ වෙනත් දෙයක්. වෙන්දේසි වලදී අලෙවි වුණු ලෝකේ වටිනාම කාර් 10 ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ වගේම මේ විදිහට වැඩිම වලට අලෙවි වුණු කාර් 50ක ලිස්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. කාර් 50 ගැනම විස්තර කතා කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දිග වෙන හින්දා වැඩිම වලට අලෙවි වුණු කාර් 10 ගැන විතරක් කියන්නම්. අංක 10 2014 අගෝස්තු මාසයේ RM සෝදබේස්ලගේ වෙන්දේසියකදී 1964 Ferrari 275 GTB ස්පෙෂල් ඒ කාර් එකක් ඩොලර් 264කට අලෙවි වෙලා තියෙනවා. අලුත් විදිහට කියනවා නම් ඩොලර් මිලියන 26.4ක්. ඒ කියන්නේ 264ක්. ලංකාවේ රුපියල් වලින් කිව්වොත් මේ වීඩියෝ එක හදනකොට ඩොලර් රේට් එක වුණු රුපියල් 304.75න් වැඩි කළාම රුපියල් කෝටි 804කට වැඩි. ඔන්න යටින් ගාණ දාලා තියෙනවා පුළුවන් නම් කියව ගන්න. මේකේ පළමු අයිතිකාරයා වෙලා තියෙන්නේ පියට්‍රෝ ෆෙරාරෝ කියලා කෙනෙක්. එයා ඒක 1965 දී මිලට අරගෙන සාමාන්‍ය රෝඩ් කාර්යයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ කීප දෙනෙක්ගේ අතින් අතට ගිහින් 7 වෙනි අයිතිකාරයා වුණු ක්‍රිස්ටෝෆර් කොක්ස් කියලා කෙනා මේක සෝදබිස්ලාගේ වෙන්දේසියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙන්දේසියේදී ලෙස්ලි වැක්ස්නා කියලා බිලියන කෙනෙක් මේ කාර් එක අරගෙන තියෙනවා. අංක 9 සෝදබිස්ලාගේම 2013 අගෝස්තු මාසයේ පැවතුණු වෙන්දේසියකදී අලෙවි වුණු Ferrari 275 GTB 4 කාර් එක තමයි 9 වෙනි තැනට අවිල්ලා තිබුණේ. වෙන්දේසියේදී මේ කාර් එක ඩොලර් 275කට අලෙවි වෙලා තිබුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 838කට වඩා වැඩි. Ferrari සමාගම 1966 දී හදලා තිබුණු මේක CC 3286ක V12 එන්ජිමක් තිබුණු කාර් එකක්. ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ලෙක්සින්ටන් කියන නගරේ නගරාධිපති වෙලා හිටපු ජ්‍යෙෂ්ඨ එඩි ස්මිත් 1968 අවුරුද්දේදී මේ කාර් එක අලුතෙන්ම වෙළඳී අරගෙන තිබුණා. ඒක 2013 දී මේ වෙන්දේසියට ඉදිරිපත් කරනකන් එයාලා වෙන කාටවත් විකුණලා තිබුණේ නැහැ. ඔරිජිනල් ඕනර්. 2007 දී එඩි ස්මිත් මිය ගියාට පස්සේ මේ කාර් එක එයාලගේ ගරාජ් එකේ ඔය නිකන් තිබිලා තියෙනවා. ඊට පස්සේ කවුරුවත් පදින්නේ නැති හින්දා මේක වෙන්දේසියට දාන්න පවුල හැමෝම තීරණය කරලා තියෙනවා. වෙන්දේසියෙන් මේක මිලට අරන් තින්නේ ඇස්ටන් මාටින් සමාගමේ සභාපති වගේම ඇස්ටන් මාටින් ෆෝමියුලා 1 ටීම් එකේ අයිතිකාරය වුණු ලෝරන්ස් ස්ට්‍රෝල් කියන කැනේඩියන් ජාතික කෝටිපතියා. ඊට අමතරව පියරේ කාඩින්, රැල්ෆ් ලොරෙන් වගේ ජනප්‍රිය ඇඟලුම් සන්නාම ගණනාවක අයිතිය මෙයාට තියෙනවා. අංක 8 2015 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සෝදබීස්ලාගේම වෙන්දේසියකදී ඩොලර් 2,80,50,000කට අලෙවි වුණු 1956 Ferrari 290mm කාර් එකක් තමයි 8 වෙනි තැනට එන්නේ. ඒ කියන්නේ රුපියල් කෝටි 854කටත් වඩා වැඩි ගාණකට තමයි මේ කාර් එක වෙන්දේසි වෙලා තියෙන්නේ. මේ කාර් එක Ferrari සමාගමේ රේසින් ටීම් එක වුණු ස්කුඩේරියා Ferrari ටීම් එකට පැදපු කාර් එකක්. 1956 මිලේමීලියා රේස් එකේදී මේ කාර් එක පැදපු ජුවාන් මැනුවල් ෆැන්ජියෝ 4 වෙනි තැනට ඇවිත් තිබුණා. ඒකේ පළවෙනි තැන අරන් තිබුණෙත් 1956 Ferrari 290mm කාර් එකක්මයි. දෙවෙනි සහ තුන්වෙනි තැන අරන් තිබුණේ Ferrari 860 Monza කාර් දෙකක්. ඊට පස්සේ ස්කුඩේරියෝ Ferrari රේසින් ටීම් එකේම තවත් රියදුරන් ගණනාවක් මේක පැදලා තිබුණා. 1957 දී බුවනෝස් අයර්ස් කිලෝමීටර් 1000 රේස් එක දෙන්නලා තිබුණේ මේ කාර් එක. 1957 දී මේ කාර් එක ඇමරිකාවේ රේසින් ටීම් එකක අයිතිකාරය වුණු ටෙම්පල් බුවෙල් කියලා කෙනෙක් අරන් තිබුණා.
ටෙම්පල් බුවෙල් කියන්නේ එන්සෝ ෆෙරාරිගේ යාළුවෙක් වගේම ඇමරිකන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. 1930 දී හදපු පැරමවුන්ට් තියටර් එක මෙයාගේ වැඩක්. ඊට අමතරව එයා තව වැඩ ගොඩක් එක්ක රේසින් ටීම් එකකුත් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ කීප දෙනෙකුගේ අතින් අතට ගිය මේ කාර් එක නම හෙලි නොකරපු අයිතිකාරයෙක් සෝදබීස්ලාගේ වෙන්දේසියට දාලා තිබුණා. මේක මෙලට අරන් තිබුණු කෙනත් එයාගේ නම හෙලි කරලා නැහැ. පුද්ගලික වාහන එකතු කරන්නෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති මේකේ තියෙන ෆෙරාරි කාර් විතරමද කියලා. දැන් මේකේ ගොඩක් කාර් වර්ග තියෙනවා. ඒත් පළවෙනි 10න් 8කටම ඇවිත් තියෙන ෆෙරාරි කාර්. අංක 7. හත්වෙනි තැන අරන් තියෙන බෙන්ස් කාර් එකක්. 2013 දී බොන්හැම්ස්ලාගේ වෙන්දේසියකදී අලෙවුණු 1954 Mercedes Benz W196 කාර් එක තමයි ඒක. මේක 1954 දී ඩේම්ලර් බෙන්ස් රේසින් ටීම් එකේ ජුවාන් මැනුවල් ෆැන්ජියෝ ජර්මන් සහ ස්විස් ග්‍රෑන්ඩ් ප්‍රී තරඟවලට පැදලා ජයග්‍රහණය කරලා ලෝක ශූරතාවයේ දිනාගත්තු කාර් එකක්. ඔව්, ඒ මීට කලින් කාර් එක පැදපු ෆැන්ජියෝම තමයි. 1954 එයා ඉඳලා තිබුණේ ඩේම්ලර් බෙන්ස් ටීම් එකේ. ඊට පස්සේ බෙන්ස් සමාගම 1973 දී මේ කාර් එක එංගලන්තේ බියුලි වාහන කෞතුකාගාරයට නොමිලේ ප්‍රදානය කරලා තිබුණා. පස්සේ බියුලි කෞතුකාගාරයේ පුස්තකාල ගොඩනැගිල්ලක් හදාගන්න මුදල් ලබා ගන්න බෙන්ස් සමාගමේ අවසර ඇතුව මේ කාර් එක විකුණලා තිබුණා. හිමිකරුවෝ කීප දෙනෙක්ගේ අතින් අතට ගිය මේ කාර් එක නම සඳහන් නොකළ ජර්මන් හිමිකරුවෙක් වෙන්දේසියට ඉදිරිපත් කරලා තිබුණා. මේ කාර් එක මිලදී අරන් තියෙන්නේ නම සඳහන් නොකළ කාර් එකතු කරන්නේ. අංක 6. හයවෙනි තැනට ඇවිත් තියෙන්නේ 2023 අගෝස්තු මාසෙදී බොන්හැම්ස්ලාගේම වෙන්දේසියකදී ඩොලර් 3,55,000කට අලෙවුණු 1967 Ferrari 412P බර්ලිනෙට්ට කාර් එක. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 922කට වඩා වැඩි. 1967 දී එංගලන්තේ Ferrari ඒජන්සිය වුණු මාරිනෙල්ලෝ එකට ප්‍රවාහනය කරපු මේ කාර් එක ඒ Ferrari ටීම් එක වෙනුවෙන් රේස් වලට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඩේවිඩ් පයිපර් කියලා කෙනෙකුට මේ කාර් එක අලෙවි කරලා එයා ගොඩක් රටවල රේස් වලට මේ කාර් එක පැදලා තිබුණා. කාලයක් අතින් අතට ගිය මේ කාර් එක නම සඳහන් නොකළ හිමිකරුවෙක් වෙන්දේසියට ඉදිරිපත් කරලා තිබුණා. කාර් එක අරගෙන තියෙන කෙනත් එයාගේ නම සඳහන් කරලා නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ හයි ප්‍රොෆයිල් ඔක්ෂන් වල විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් ගැන එළිදරව් කරන්නේ එයාලා අවසර දුන්නොත් විතරයිලු. අංක 5. පස්වෙනි තැනට එන්නේ 1957 Ferrari 335S කාර් එකක්. 2016 පෙබරවාරි මාසයේ ඇක්චුවේරියෝ විදේශිකරුවන් ඩොලර් 3,57,11,359කට මේ කාර් එක වෙන්දේසි කරලා තිබුණා. මේ ගාණ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 1,088කට වඩා වැඩි. මුලින්ම ස්කුඩේරියා ෆෙරාරි ටීම් එකට පැදවු මේ කාර් එක 1958 දී උතුරු ඇමරිකානු රේසින් ටීම් එකට. එහෙමත් නැත්නම් NART ටීම් එකට මෙලදී අරන් තිබුණා. 1958 කියුබන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය ජයග්‍රහණය කරපු මේ කාර් එක රොබර්ට් ටෙන් ඩස්ක් කියලා ගෘහ නිර්මාණ ශිල්පියෙක් මෙලදී අරගෙන තිබුණා. වෙන්දේසියට ඉදිරිපත් කරනකොට මේක අයිති වෙලා තිබුණා කියන්නේ පියරේ බ්‍රැන්ඩන් කියලා කෙනෙකුට. වෙන්දේසියෙන් මේක මිලදී ගත්තු කෙනාගේ නම එළිදරව් කර නොතිබුණත් මේක ගත්තේ ලයනල් මෙසි කියලා රාවයක් ගිහින් තිබුණා. අංක 4. 1962 දී ෆෝමියුලා 1 රේසින් තරගකරුවෙකු වුණු ජෝ ෂෙලෙස්සර් කියන ප්‍රංශ ජාතිකයා මෙලදී ගත්තු 1962 Ferrari 250 GTO කාර් එක හෙන්රි ඔරිලා කියන ධාවකයා එක්ක 1962 දී Tour de France රේස් එකේ දෙවෙනි තැන දිනා ගන්නවා. ඊට පස්සේ තවත් කීප දෙනෙකුම අතින් අත ගියපු මේ කාර් එක තවත් රේසින් තරගකරුවෙකු වුණු ෆැබ්‍රීසියෝ ඩි වියෝලාටි කියන කෙනා අතට යනවා. මාරිනෙල්ලෝ රොසෝ වාහන කතුකාගාරය ආරම්භ කරලා තිබුණේ ෆැබ්‍රීසියෝ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. එයා මේ කාර් එක ඩොලර් 4,000කට ගත්තා කියලා සඳහන් වෙන්නේ. 2010 දී ෆැබ්‍රීසියෝ මිය ගියාට පස්සේ 2014 දී වෙන්දේසියට ඉදිරිපත් කරනකම්ම මේ කාර් එක එයාලට අයිති වෙලා තිබිලා තියෙනවා. ඩොලර් 3,81,15,000කට වෙන්දේසි වුණු මේ කාර් එක මිලදී ගත්තේ කවුද කියලා ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ රුපියල් කෝටි 1,161කටත් වඩා වැඩි. අංක 3. අංක 3ට එන්නේ 1962 Ferrari 250 GTO කාර් එකක්මයි. අත්අඩංගුවීම් සඳහා ටාගා ෆ්ලෝරියෝ ධාවනපතේ ධාවනය කරපු මේ කාර් එක ඊට පස්සේ එඩුවාඩෝ ලුවාඩි කියන ධාවකයා මිලට අරන් 1962 අවුරුද්දේ ඉතාලි GT චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරලා තිබුණා. 1963 දී ජියොවන්නි බල්ගාරි කියන ධාවකයා මේක මිලදී අරන් ටාගා ෆ්ලෝරියෝ රේස් එක දිනලා තිබුණා. කීප දෙනෙකුගේම අතින් අතට ගියපු මේ කාර් එක 2000 අවුරුද්දේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුණු ග්‍රෙග් විට්ටන් කියන කෙනා ඩොලර් මිලියන 10කට මිලදී අරන් තිබුණා. එයා ගාව අවුරුදු 18ක් තිබුණු මේ කාර් එක 2018 දී RM සෝදබීස්ලාගේ වෙන්දේසියට ඉදිරිපත් කරලා එතනින් ඩොලර් 4,84,50,000කට වෙන්දේසි වෙලා තිබුණා. ලංකාවේ මුදලින් නම් මේ ගාණ රුපියල් කෝටි 1,475කට වඩා වැඩි. නම සඳහන් නොකළ කාර් එකතු කරන්නෙක් මේ කාර් එක මිලදී අරන් තිබුණා. අංක 2. දෙවෙනි තැනට ඇවිත් තියෙන්නේ 1962 Ferrari 250 GTO කාර් එකක්මයි. මේ කාර් එක ස්කුඩේරියා Ferrari රේසින් ටීම් එකේ පැදපු කාර් එකක්. 1962 දී ජර්මනියේ නියෝබෝගින් කිලෝමීටර් 1000 රේස් එකේ දෙවෙනි තැනට ආපු මේ කාර් එක 1962 නොවැම්බර් වලදී පියට්‍රෝ ෆෙරාරෝ කියලා කෙනෙක් මිලදී ගන්නවා. කීප දෙනෙක්ගේ අතින් අතට ගිය මේ කාර් එක 1985 දී ඇමරිකානු ජාතික ජිම් චීග කියලා කාර් එකතු කරන කෙනෙක් ඩොලර් ලක්ෂ 5කට මිලදී ගන්නවා. අවුරුදු 38ක් එයාලඟ තිබුණු මේ කාර් එක 2023 දී සෝදබීස්ලාගේ වෙන්දේසියකට ඉදිරිපත් කරලා එතනදී ඩොලර් 5,17,50,000කට අලෙවි වෙනවා.
මේකත් ගත්තු කෙනා ගැන කිසිම සඳහනක් නැහැ. මේක වටිනාකම රුපියල් කෝටි 1575කට වඩා වැඩි. අංක 1. ඉතින් මේ ඩොලර් කෝටි ගණන් වටින වාහන වලින් වැඩිම වටිනාකමක් තිබුණු කාර් එක මොකක් කියලාද හිතන්නේ? ඒක කාර් දෙකක් විතරක් හදලා තිබුණු Mercedes-Benz 300 SLR coupe කාර් එකක්. ඉතාලම අඩුදුරක් දුවලා තිබුණු මේ කාර් එක බෙන්ස් සමාගමෙන් අලෙවි කරලා තිබුණේ නැහැ. 1955 දී හදලා තිබුණ මේ කාර් දෙකම බෙන්ස් සමාගමේ ක්ලාසික් කලෙක්ෂන් එකේ තිබිලා තියෙනවා. එයින් එකක් සෝදබිස්ලක වෙන්දේසියට ඉදිරිපත් කරලා තිබුණේ පරිසර විද්‍යාව සහ කාබන් වායුගෝලයට මුසුවීම පාලනය කිරීම සඳහා පර්යේෂණ කරන අයට ශිෂ්‍යත්ව පිරිනමන්න බෙන්ස් සමාගම පිහිටවපු අරමුදලට ආධාර ගන්නයි. මේ කාර් එක මිලදී අරන් තිබුණේ එංගලන්ත ජාතික පැරණි වාහන ගැන විශේෂඥයෙක් වුණු සයිමන් කිඩ්ස්ටන් කියලා කෙනෙක්. විශේෂ අවස්ථාවලදී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව තමයි මේ කාර් එක දීලා තිබුණේ. කොහොම වුණත් මේක ගාන කියන්න කලින් ප්‍රෙෂර් තියෙන අය පෙත්ත බීලා આવොත් හොඳයි. heart attack තියනවා නම් දිවයට තියෙන පෙත්ත අතට අරගන්න. මේ කාර් එක ඩොලර් 14 කෝටි 50 ලක්ෂයකට අලෙවි වෙලා තිබුණා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් කෝටි 4418කට වඩා වැඩි. ඒක හීතල වෙලා යනව නේද? ඉතින් අදට ඔච්චරයි. ආයෙමත් තවත් පට්ටම් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. ගිහින් එන්න.